අල්ලන්න බෑ අල්ලන්න බෑ නෑ අල්ලන්න බෑ ලං වෙන්න බෑ අපිට ලං වෙන්න බෑ සෙල්ලමක් නෑ Hi guys මොකද වෙන්නේ ඉතින් ඔන්න ගොඩ කලකට පස්සේ වීඩියෝ එකක් අරන් ආවා ඉතින් මං හිතන්නේ මම වීඩියෝ එකක් කරගෙන මාසෙක විතර පස්සේ ඉතින් ගොඩ කලකට පස්සේ ඉතින් ගොඩක් කට්ටියව මැසේජ් දාලා වීඩියෝ එකක් දාන්න නැද්ද වීඩියෝ එකක් දාන්න නැද්ද YouTube එකෙන් කරන්නේ නැද්ද කියලා ගොඩක් කට්ටිය වීඩියෝ දැම්මා නෑ කරන්න ඉතින් මොකද මගේ ෆෝන් එක පොඩි අවුලක් ගියා ඒකෙන් මට වීඩියෝ එකක් කරන්න බැරි වුණා ඉතින් අපි එහෙනම් ඉතින් මුලින්ම කරනවා channel එක subscribe කරන්න Facebook එක follow කරන්න TikTok එක follow කරන්න ඉතින් Instagram එක follow කරන්න මම යට description එකේ link එක දාන්න ඉතින් අද අපි වෙනස් react එකක් කරන වීඩියෝ එකකට ඉතින් අපි වීඩියෝ එකක් කතා නැතුව let's go hi guys ඉතින් මම නැගිටලා react කරන්නේ ඉතින් මොකද අද කරන scene එකත් එක්ක නැගිටලා තමයි react කරන්න ඕන මොකද අද මම react කරන්න යන්නේ boys ලංකාවේ මම දැකපු හොඳම distract දෙයකට මම react කරන්න යන්නේ මොකද මේ දවස්වල distract scene එක පොඩක් social media වල viral යන scene එකක් තියෙනවා මේ මම දැක අලුතෙන් distract දාලා තියෙන එකකින්ද පොඩ dis scene එක පොඩක් උඩට අවිල්ලා තියෙනවා ඉතින් අද මම react කරන්න යන්නේ boys drill team versus 44 distract දෙක ඉතින් දන්නකොටම දන්නවා ඉතින් rap අහන කට්ටිය නම් මේ track දෙක කොහොමද කියලා ඉතින් මේ track එක ගැන කිව්වොත් boys මේක drill team ලගේ track එක feature කරන්නේ මානසික සහ logo. ඉතින් 44 ලගේ එක feature කරන්නේ මානසික ස්මෝකියෝ සහ චේනයි. ඉතින් මේ දෙකේ track දෙක නම තමයි ඇයි යාළුවේ සහ මරණය. track දෙක පට්ට track දෙකක් ඔයාලා අහලා තියෙනවා නම් track දෙක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ඒ කාලේ පොඩි scene එකක් තිබ්බා දෙක අතර ඉතින් ඒක තමයි distract දෙකට මේ උනේ ඉතින් මේ track දෙක ගැන අපි ඉතින් ඉස්සරහට හොඳට කතා කරමු වීඩියෝ එක බලන ගමන් එහෙනම් ඉතින් අපි වැඩි නැතුව වීඩියෝ එකට අපි මුලින්ම drill team ලගේ track එක හරිමු අයිය යාළුවෝ track එක මේක මානසික සහ ලෝකෝ තමයි මේක රැප් කරන්නේ ඉතින් අපි නම් මේ track එක අහලා බලමු ඉතින් එහෙනම් අපි යමු ඉතින් ගුරු දෙගුරුන්ගේ අවධානයට අසබිද අඩංගුයි කියලා තියෙනවා ඉතින් Logo entertainment Vesnahiwa Mahanonang nahapan natang Drill team kiya kabut ape rap pasanipai Vesnahiwa kara dena danu dimai Bareng avi bokawa ganing ape una Piligani vedikawe Obama dana bo Manasikawa waheaye Umba guru ara niti hadanne mama paye Isuru paye rap janapati mama kiyanna onada Ayaye dedasate patan gatte liyanna rap books Kamu mulla dina kiwe apu machan මුලින්ම කියන්න ඕන මේ track එක මම හොඳට අහලා තියෙනවා මට කටපාඩම් මේ අයියාලු track එකත් කටපාඩම් මරණ track එක කටපාඩම් ඉතින් මේ පොඩි කාලෙන් අපු rap මින්ද ඉතින් let's go Akiya pamenna ape rap kata kala hadiyan karapam bangalu dada Rande dunwadan sit pawalaye Kimi dena labu waram danu samudaye Uda giya tumba para wage haye Api mewa patan gati nawaka yan haye Havaya pratipalaya kaputa saha kalaya Manasik dana gani parataraya Adaraya Sinhala siya dori rap bicycleya Gamarala namadana boru mala Rap wadan dunnata doratu pala Vesna hiwa wadan halinga maga Pampiti charita hamuwe ratu hala Mama manasi mata mara මම ඔයාලට කියන්නේ මේ rap වල මම කියන්නේ මේ rap වල තියෙන lyrics මේ diss track වල තියෙන lyrics අද කාලේ diss track වල lyrics වල නැහැ. ඒකයි මම කියන්නේ ඊළඟට මරණ track එකක් දාන්න. ඒ බලලා වල හිතලා බලන්න දැන් තියෙන diss track එක බලද්දි මේ කියන්නේ මොනවද කියලා මේ දැන කාලේ තියෙන diss track. ඉතින් මේවා diss නා diss Hana umbale oluwage narambi Maranawa wadananuweke sahasi Aruna rap narumaji Ube disne kauda deme battery Katawa nang hela rap chakravarti Danno daniti kauda wasawarti Umba dune amaduma mata gelepedi Samaharu
මාරු හැසිරෙන්නේ වගේ ටීයි උඹේ රැප් මට නම් හරිම කුජීතයි මල්ලි අපි දැන් මේ කන්නට ගියයි ඒ ගී අමරණීයයි අදිතියයි ඒකනම් කියන්න ඕන ඩ්‍රිල් ටීම් ලගේ රැප් ඒ කියන්නේ ඒගොල්ලෝ හැමතිස්සම සමාජයේ ප්‍රශ්නයක් ගැන කතා කරන ටීම් එකක්. ඉතින් එයාලගේ ඒ කියන්නේ එයාලා හිත ඉන්න තැන කවදාවත් අඩු කරගත්තත් නෑ. ඉතින් තාමත් ඒ ලිරික්ස් වල තියෙන පවර් එක තාමත් තියෙනවා. ඉතින් ඒකින්ද එයාලා අපේ අමරණීය අද්දදියයි. ඉතින් බෝන්ලගේ සින්දුවක් අනිවාර්යයෙන්ම අපේ අදෝදේ තියෙනවා. ඉතින් මම නම් ගොඩක් ඩ්‍රිල් ටීම් ලගේ ෆෑන් කෙනෙක්. ඉතින් මානසිකේ ලිරික්ස් කල්ඩ ලිරික්ස් වන් අහලා නැහැ. ඉතින් ඒක තමයි යා අපවදි කල ගැහුව දවුල අපි අපේ ගමනේ මොකද යාළු අවුල දික්කල කාල ගෝල කල්ලි හවුල සහයෝගය නැති අම්මගේ පවුල රටම කියයි අපි ගැන ගුණ බසයි උඹලගේ ප්‍රතිවිරුද්ධ අදහස් කර මේ රියල් ටීම් වලට පට්ට ෆෑන් බේස් එකක් ඉන්නවා. මම දැක මුදුම ෆෑන් බේස් එකක් ඉන්න රියල් ටීම් වලට තමයි. මොකද පට්ට මේ ලෝයල් ෆෑන් බේස් එකක් ඉන්නේ. ඉතින් එයාලට හොඳ ෆෑන් බේස් එකක් හිටියා. ඉතින් ඒකම ගොඩක් මම දැක ඉතින් මානසික ඉන්ඩෝලත් කියනවා. ගොඩක් ප්‍රොෆෙසර්ස්ලා පවා කතා කරලා තියෙනවා ලංකාවේ. ඉතින් මේ ලිරික්ස් අහුවා. ඉතින් ඒකින්ද ඒක තමයි මම හිතේ ඒගොල්ලෝ කියන්නේ. අපි වගේ තව වෙනසක් මේ අතරංගයක් යාළුවේ නයි වැදගත් මම රාවණ නෑ වයි වාරණ වෙස්නා හිවරක් පතිවාරම හොමි උඹ ෆෙදුරු වලයි ගැනීම ඕන ඒ ප්ලස් ඩ්‍රිල් ටීම්. ඉතින් ඕමයි තමයි බෝන්ගේ කැලිවරණ. ඉතින් ලෝගෝ ගැල්ලේ අහන්න ඔයගොල්ලෝ මම දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක. ඔන්නම තමයි ඉතින් මානසිකේ verse ඉවරයි. ඉතින් ඊට පස්සේ ලෝගෝගේ verse එක තියෙන්නේ. ඒක අහන්න ඔයගොල්ලෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම link එක දාන්නම් full track එකේ. ඉතින් ඒක අහන්න ඔයගොල්ලෝ. ඉතින් අපි නයන් ස්මෝකියෝගේ අපි ස්මෝකියෝ track එකත් අහලා අපි කතා කරමු කොතත්ද කියලා. ඉතින් එහෙනම් අපි යමු මරණේ track එක. මරණේ track එක ගැන කිව්වොත් මේ මරණේ track එක කෙවින් ස්මෝකියෝ feature කරන J9. ඉතින් අපි වීඩියෝ එකට යමු. Let's go. Yeah. 44 කල්ලිය. CMB connection. Maranaya. Smokey out. Hey. Hey. Maranaya. ඉන්නේ මං කල්ලියේ කොල්ල වට කරන් බලපං දිලිසෙන්නේ වගේ රත්තරන් උඹ ගේමක් නෑ බං ස්ට්‍රිගර් Smokey yo mang nigga hack නැහැ ගියොත් ළඟින් එකෙක් මම ගොඩකින් කොන්ද පන්න නැති උන් රවණ හැටි නොදකින් සද්ද එපා කොළඹදී මම තමයි king උඹේ අවසන් කටයුතු කරනම් සැනකින් තියන්න බෑ මං ළඟින් උඹලා ඉන්නේ දුරින් කකුල් දෙක පොළොවේ තියන් ඉන්නේ මම උඩින් ගෙනියන්න නැගින්න යටින් කියන දෙයක් කෙලින් දුවන්නේ මමයි මුලින් උඹලා එන්නේ හැමින් මට 16යි වයස අදින්න කොට 20 මල උඹ අංක 1 වෙන කොහොමද රයිමින් රයිමින් ඉතින් මේ ස්මෝකියෝට අනිවාර්යයෙන්ම මොකක් පුරාද කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් පාඩ පොත බල සමාජයට බැස කල මුල සුන්න මට බොල වුකහම ගලව පංකා පංගිහින් තන කොල හැප්පිලා බල මුද කෙලවන්නන් උඹලට ඔළුවට එයි උඳ මාරුවේ උඩ යට හැදුනද මොකට පැන්න පංගිහින් මොයට රැප් නවත්ත පං සිල් ගනින් පොයට ලොකෝ උඹේ වදන් වැටුනේ මේකේ ස්මෝකියෝ කෙලින්ම ඩිරෙක්ට්ම ඩිස් එක ගාලා තියෙනවා බෝන් ලෝඩ් කියලා කියනවා. මේක දැන් ලෝගෝ කියලා කිව්වා. ඉතින් කෙලින්ම ඩිරෙක්ට් ඩිස් එක ගාලා තියෙන ස්මෝකියෝ. ඉතින් ඒක තමයි සීන් එක. තුනේ කොල්ල මගට කට කියවට එන්න බයයි නේද ළඟට අහිංසකයි ගෙදරට කියවිල රටට මගේ රැප් පසද අරන් බලපන් කටට කොල්ල දෙන්නේ කිල්ලුව නේද තරංගයක් නවතින්න මම වෙන්න තම මරණයක් බෝන් ලෝඩ් අහගන්නින් එක දෙයක් වපන් සද නැතන් හෙට මාළබේ මලගයක් ඉතින් ඔන්නෝම තමයි මරණේ ට්‍රැක් එකේ ස්මෝකියෝ verse එක ඉවරෙන්නේ. ඉතින් මේකේ full track එකත් මම description එකේ දාන්න ඔයගොල්ලෝ බලන්න. ඉතින් ඔක තමයි track දෙක. ඉතින් ඔයාලා හිතලා බලන්න මේ track දෙකම ඔයගොල්ලෝ දැන් අපි react කරා. ඉතින් මේ track දෙක ඔයාලා track දෙක අහුවාම ඔයාලා තේරෙනවා ඇති දැන් diss track එක සහ මේ diss track එක. ඒ කියන්නේ දැන් diss track සහ මේ diss track අහුවාම තේරෙනවා ඇති කොහොමද වෙනස කියලා. ඉතින් මේ rappers ලා සෙල්ලමට බලනනම් අපි කැමති මේ වගේ diss track කරනවා නම්. ඉතින් මම කියන්නේ diss කරගන්න නෙමෙයි. මම කියන්නේ මේගොල්ලෝ මේ විදිහට lyrics කරලා මේ විදිහට සෙල්ලමට ආයි එනවා නම් මම හිතන්නේ මේ සෙල්ලම ගොඩක් වෙනස් වෙයි. ඉතින් අපේ මගේ ප්‍රාර්ථනාව තියෙන්නේ ආයි එන්න කියලා. ගොඩක් ආසාවෙන් ඉන්නවා මානසික ෆීචර් කරන ස්මෝකියෝ එක ෆීචර් කරන රැප් එකක් අහන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා. පිටන එක ඉස්සරහට වෙයි කියලා. ඉතින් මම කියන්නේ කොහොම හරි මේ
කියන්නේ මේ සෙල් මුඩට ගන්න ඕන පහු කොමාරි නවගේ ඇවිල්ලා සෙල්ලම කාලා තියෙන්නේ. ඉතින් මේ වගේ ට්‍රැක් අහන්න මේ වගේ ගොඩක් ට්‍රැක්ස් තියෙනවා මම රිකෝඩ් කරන්න පුළුවන් තරම් පරණ රැප් මම රිකෝඩ් කරන්න බලනවා. ඉතින් මම කියන්න තියෙන්නේ ඉතින් ගොඩක් ඩ්‍රිල් ටීම් ලගේ රැප් සහ පොටිපොල ගන්න ගොඩක් ඩ්‍රිල් ටීම් ලගේ ගොඩක් ඩිස් කරලා තියෙනවා මේ පොලිටිකල් සයිඩ් එකට. ජයවර්ධන කුමාර මැඩම්ගේ ට්‍රැක් එකක් තියෙනවා. ඒ කියන්නේ බල්ලු ට්‍රැක් එකක් තියෙනවා මානසිකගේ ඔය ට්‍රැක් අහන්න. ඩැරිගල් ට්‍රැක් එකක් තියෙනවා මානසිකගේ ලිරික්ස් නම් පට්ට. ඉතින් ඒ වගේ ට්‍රැක් අහලා බලන්න. ඉතින් තෝඩ තේරුම් ගන්න පුළුවන් කොහොමද රැප් කියලා. ඉතින් ඔය මට කියන්න තිබ්බේ. ඉතින් ඔයාලා හිතන්න කවුද මට නම් මේකේ ලිරික්ස් අතින් දෙගොල්ලම සමානයි තියෙනවා. ඉතින් සමානයි. ඉතින් හොඳ ට්‍රැක් දෙකක් හොඳ ඩිස් දෙකක්. ඉතින් එතන මේ තමයි ඩිස්. ඉතින් තව ඔයාලට හොඳ ඩිස් දෙකක් කියන්නම් මම අහන්න. ඔයාලා අහන්න Eminem vs MGK ඩිස් ට්‍රැක් දෙක තියෙනවා. Kill Shot vs Rap David. ඔව් අහලා බලන්න. පාට් ට්‍රැක් දෙක ආයේ වෙත් නෑ දෙකන. ඉතින් ඒක මම හිතන් ඉන්නවා රියැක්ට් කරන්න. අපි ඉස්සර රියැක්ට් කරමු. ඉතින් කොපිරයිට් කරලා තියෙන සීන් එකක් තියෙනවා. ඒක ඉන්න මම රියැක්ට් කරන්නේ නෑ ඒක. මොකද මට තව එක කොපිරයිට් එකක් අද්දෝ channel එක යන්න ඉඩ තියෙනවා. මොකද මම කොපිරයිට් කාලේ ඉන්නේ සෑහෙන්න. ඉතින් ඒකින්ද මම ඉස්සර කරනවා අනිවාර්යයෙන්. ගියක් කමක් නෑ මම අලුත් channel එකක් අදලා මම කරනවා. මම නවත්තන්නේ නෑ මේක. ඉතින් ඒක අහන්න. ඉතින් ඔක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් guys ඔන්නෝම අද වීඩියෝ එක ඉවර වෙන්නේ. බොස් මට දෙයක් කියන්න තියෙනවා. ඉතින් කියන්න දෙයක් තියෙනවා මට. මොකද මට මෙතන මෙහෙම ඉඳගෙන රියැක්ට් කරන්න මට කට්ටියක් ඉන්නවා වීඩියෝ අස්සේ. ඉතින් මුලින්ම මතක් කරන්න ඕන මගේ අම්මයි තාත්තයි. අම්මයි අප්පච්චි පට්ට සප්පයක් දෙනවා මට පිටිපස්සේ ඉඳගෙන. ඇත්තටම ලොකු සප්පයක් දෙනවා. ඔයාලට thank you. බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් බලන්න වීඩියෝ එක. ඉතින් ඊට පස්සේ මතක් කරන්න ඕන මගේ හොඳ මෙයාලා තඩියා අමිතු මෙලන් අද වෙනතුරු මගෙන් සත පහක් අතරන්නේ මම මේනකොට වීඩියෝ 6ක් විතර කරලා තියෙනවා. ඒ වීඩියෝ 6 බුතම එඩිට් කරලා තියෙනවා. අද වෙනතුරු මම අතින්වත් අල්ල නැහැ මේ වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක එඩිට් කරගෙන මම අතින්වත් අල්ල නැහැ බුතම එඩිට් කරලා දෙන්නේ. ඉතින් කිසිම දවසක බෑ කියන්නේ නැහැ. අනිවාර්යයෙන් එඩිට් කරලා දෙනවා. මම කිව්ව දවසටම කොහොම හරි එක සැරයක් මුල්ම වීඩියෝ එක මගේ එඩිට් කරේ මේ මහරය 2-3 වෙනකම්ම එඩිට් කරා. ඉතින් මේ වගේ පොල්ලෙක්කු සහෝදරයෙක් වගේ. ඉතින් ඒ වගේම ලොකුයි මතක් කරනවා මොටිවේට් කරනවා රමේෂ් කනිෂ්ක රමේෂ්. ඉතින් thank you big bro. ඉතින් මම මොටිවේට් කරනවාට සහ මගේ වීඩියෝ මගේ ළඟ තියෙන නැති වෙයි කියලා මගේ Gmail අරගෙන උන් තමයි මගේ වීඩියෝ අප්ලෝඩ් කරන්නේ. thank you ලොකු අයියේ. ඉතින් ඒ වගේම ඔයාලට මගේ යාළුවෝ පට්ට සෙට් එකක් ඉන්නවා. මට මැසේජ් දාලා අහනවා ඔබ කරන්නේ නැද්ද වීඩියෝ එකක් කරන්නේ නැද්ද කියලා. ඇත්තටම මට සබ්ස්ක්‍රයිබර්ස්ලා 150ක් තමයි ඉන්නේ. ඉතින් TikTok එකෙත් 200ක ෆලෝවර්ස්ලා ඉන්නේ. Facebook එකේ 200ක ෆලෝවර්ස්ලා ඉන්නේ. ඉතින් ඒත් මට WhatsApp එකට Facebook මැසේජ් දාලා අහනවා වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් ඒ හැමෝටම රිප්ලයි කරා. ඉතින් thank you ඔයාලා හුවාට. ඉතින් මට හරි සතුටුයි. ඉතින් මොකද මට පොඩි සබ්ස්ක්‍රයිබර්ස් ලැබෙනවනක් ඉඳලා මේ තරම් ආදරයක් තියෙන එක ගැන. ඉතින් ඉස්සරහට අපි හොඳ දේවල් කරමු. බොහෝ විට මම ඉස්සරහට vlog එකක් දාවි. ඉතින් ඒක ඉස්සරහට කරන්න හිතන් ඉන්නවා. බලමු next video එක අනිවාර්යයෙන් vlog එකක් වේවි. ඉතින් ඒකත් බලාගෙන ඉන්න. ඊළඟ ඉතින් ඔයාලා තව මට රියැක්ට් කරන ට්‍රැක් එකක් ඕගොල්ලෝ මට අටින් මේ මෙන්ෂන් කරන් යන්න. ඉතින් පාර්ට්නර් රැප් හරිද? අලුත් රැප් නම් රියැක්ට් කරන්න මම ඉච්චර කැමති නෑ. රියැක්ට් කරන තරම් දෙයක් නෑ ඒවයි. කියන්නේ ලිරික්ස් අදින් ගත්තත් බාස් ෆ්ලෝ සමහර උස්සපු බීට්ස් ඒකින්ද මම කැමති නෑ රියැක්ට් කරන්න. ඒකට අලුත් ඕගොල්ලෝ පාර්ට්නර් රැප් අහස ඒක තියෙනවා නම් මට මෙන්ෂන් කරන්න මම රියැක්ට් කරන්නම්. එහෙනම් බොයිස් ආදරෙන් ඉන්න පරිස්සමෙන් ඉන්න. God bless you එනම් පරිස්සමෙන් පුරුසාර තමයි මම. අල්ලන්න බෑ නෑ අල්ලන්න බෑ ලං වෙන්න බෑ අපිට ලං වෙන්න බෑ සෙල්ලමක් නෑ මට